යහපත් මනුෂ්‍යාත්මයක් ලැබූ පින්වත් ඔබට විශ්වයේ ශක්තිය ලැබෙන යහපත් දිනයක්, යහපත් අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිව්‍ය විමන් අපගේ YouTube චැනලයටත් ඔබ සියලු දෙනාවම ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඉතින් අපි අද කතා කරන්නේ විශ්ව ශක්තිය සමග ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් මන්ත්‍ර භාවනාවක් ගැන. අපි මේ මන්ත්‍ර භාවනාව හඳුන්වනවා සෝ හම් කියලා. ඉතින් මොකද්ද මේ මන්ත්‍ර භාවනාවක් කියලා කියන්නේ? අපි මුලින්ම මන්ත්‍ර භාවනාව කියන්නේ මොකද්ද කියන එක ගැන කතා කරලා ඉමු. මන්ත්‍ර භාවනාවක් කියන්නේ භාවනාව සඳහා අපි යොදාගන්නේ මන්ත්‍රයක්. මන්ත්‍රයක් කියලා කියන්නේ පුද්ගලයෙකුගේ මනසෙහි ගලාගෙන යන මානසික ස්වරය. එතකොට මේ මන්ත්‍ර භාවනාව පදනම් වෙලා තියෙන්නේ අපේ ශබ්දයේ සහ සිතුවිලි වල තියෙන කම්පන ස්වරූපය අනුව. මන්ත්‍රයක් මගින් එක් පුද්ගලයාගේ ශක්තිජනක කම්පන ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. එතකොට භාවනාවෙන් එක් පුද්ගලයාට ලැබෙන ප්‍රතිඵලය යම් තරමක් දුරට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මන්ත්‍ර භාවනාවේදී අපි යම්කිසි තේරුමක් තියෙන ප්‍රාකෘත හෝ එහෙම නැත්නම් සංස්කෘත වචන තමයි භාවිතා කරන්නේ. ඒ වගේම මේ වචනවලට එහෙම නැත්නම් අක්ෂර අතර යම්කිසි ශක්තියක් ඒ වගේම කම්පනයක් ආවදිලා තියෙනවා. අපි මන්ත්‍ර භාවනා අභ්‍යාසයක් සිද්ධ කරනකොට ඒකේ අර්ථය දැනගෙන කිරීම ගොඩක් වැදගත්. මොකද එතකොට අපිට අර්ථයට අදාළ ලෙස අපේ භාවනාව කරගෙන යන්න අපගේ චේතනාවන් අපගේ සිතුවිලි ඒ වෙනුවෙන් සකස් කරගන්නත් හැකියාව ලැබෙන හින්දා. ඉතින් අපි මං මුලින් කිව්වා අපි අද කතා කරන්නේ සෝ හම් කියන මන්ත්‍ර භාවනාව ගැන කියලා. ඉතින් මේ මන්ත්‍ර භාවනාවට අපි කියන හුස්ම ගැනීමේ මන්ත්‍රය කියලා. ඇයි අපි මේකට එහෙම කියන්නේ? හුස්ම ගැනීමේ මන්ත්‍රය කියලා මේක හඳුන්වන්න තියෙන හේතුව තමයි මේ කියන සෑම අක්ෂරයකම ශබ්දය අපේ ශ්වසන චක්‍රයේ කොටසකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ සෝ කියන එක ආශ්වාස ශබ්දය විදිහටත් හම් කියන එක ප්‍රශ්වාස ශබ්දයේ විදිහටත් තමයි මේ මන්ත්‍ර භාවනාවේදී තේරුම් කරන්නේ. හුස්ම වෙතට අවධානය යොමු කිරීම මේ මන්ත්‍රය වෙත අවධානය යොමු කරන්න උපකාර වෙනවා. ඒ වගේම ඔයාලගේ අවධානය යොමු කරන භාවනාවට ළඟා වෙන්න අවස්ථාවක් නිර්මාණය කරගන්නත් ඉඩ සලසනවා. ඉතින් මේ වීඩියෝ අවසානයේදී මම ඔයාලට ශබ්දය ඇසීමට සලස්වන්නම්. එතකොට ඔයාලට ඒක අනුකරණය කරමින් ඔයාලගේ භාවනාව පටන් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ මං කිව්වා ඉස්සෙල්ලා යම්කිසි භාවනාවක් අපි මේ මන්ත්‍ර භාවනා කරනකොට ඒකේ තේරුම දැනගෙන ඉන්න එක වැදගත් කියලා. එතකොට මේ සෝ හම් කියන එකේ තේරුම මම. එහෙම නැත්නම් මම එය වෙමි. නැත්නම් මම විශ්වය වෙමි. මම සියල්ල වෙමි. අන්න මෙන්න මේ වගේ අදහස් තමයි මේ සෝ හම් කියන භාවනාවේ තියෙන්නේ. එතකොට භාවනාවේදී ඔයාලට සිතිනේ හැඟීම තමා ඇතුලේ රෝපණය කරගන්න ඕනේ. එතකොට මේක ඔයාලගේ අභ්‍යන්තර පරීක්ෂණය සඳහා අවකාශයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන මන්ත්‍රයක් කියලා කියන්න පුළුවන්. මෙම සිතුවිලි ඔයාලගේ තුල තියෙන ජීවය පෝෂණය කරනවා. ඒ වගේම පවත්වාගෙන යාමට ශක්තිය දෙන විශ්ව ශක්තියත් එක්ක ඔයාලව සම්බන්ධතාවයක් ඇති කරන පාලමක් විදිහට ක්‍රියා කරනවා. ඒකයි මම කිව්වේ ඔයගොල්ලන්ට පටන් ගද්දිම මම කිව්වේ විශ්වය සමග විශ්ව ශක්තිය සමග ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් භාවනාවක් තමයි මේ සෝ හම් කියන භාවනාව. ඒ වගේම මේ සෝ හම් කියන මන්ත්‍රය අපිට මතක් කරලා දෙනවා අපි ඉන්නේ හුදකලාවේ නෙමෙයි. අපි නිරන්තරවම සමස්තය සමගම අන්තර් ක්‍රියාවන්හි යෙදෙනවා. ඒ වගේම අන් අය මත පරිසරය මත අපි වෙසෙන ග්‍රහලෝකය මත අපි යැපෙන බව අපිට මතක් කරලා දෙනවා. මම විශ්වය සමග ඒකාත්මිකයි. මම මාගෙන සැලකිලිමත් වන්නාසේම මම ලෝකය සහ විශ්වය ඒ සෑදෙන ජීවීන් ගැන සැලකිලිමත් වෙමි. අන්න මෙන්න මේ අර්ථය තමයි මේ මන්ත්‍රය මගින් ඔයාලගේ හදවත තුලින්ම පුබුදුවාලන්නේ. එතකොට සෝ හම් කියන්නේ පැවැත්මේ සහ අන්තර්රදා පැවැත්මේ අභිරහස කෙරෙහි මනසේ සිතුවිලි යොමු කිරීමට අවස්ථාවක් සපයන මෙනෙහි කිරීමේ භාවනාවක්. ඉතින් ඔයාලට මේ භාවනාව කරන්න නිදහස් නිස්කලංක ස්ථානයක් ඒ වගේම සුදුසු වෙලාවක්
යොදා ගන්න පුළුවන්. ඒ වගේම Taman කැමති Tamanට පහසු භාවනා ඉරියව්වක ඉඳගෙන මේ සෝහම් කියන මන්ත්‍රය තොල් මතුරමින් කරන්න පුළුවන්. මේකට නවගුණ වලක් පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් වැඩිය හොඳයි. මම කලින් කිව්වා වගේ මම මේ වීඩියෝ අවසානයේදී ඔයාලට හඬ අහන්න සලස්වන්නම්. එතකොට ඔයාලා ඒක මුලින් අනුකරණය කරමින් ඒ හඬට සවන් දීලා ඒ හඬ සමග ඒකාත්මික වෙමින් ඔයාලගේ භාවනාව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හැම වෙලාවෙම නිස්කලංක විවේකී වෙලාවක් ස්ථානයක් හොයාගන්න අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට එහෙම කරගන්න බැරි නම් ඔයාලා වාහනයක ගමන් කරන වෙලාවක, ඒ වගේම කෙටි විවේකයක් ලැබිච්ච වෙලාවක, යම්කිසි ව්‍යාකූල තත්යකට පවත්වෙච්ච වෙලාවකට පවා මේ මන්ත්‍රය හුස්ම ගන්න එක, හුස්ම හෙලන එක ගැන සිහි කරමින් කරන්න. එතකොට ඔයාලට මේක ටිකක් කල් යනකොට මේකට හුරු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ මනස සංසුන් කරලා තමන්ගේ තියෙන ව්‍යාකූල බව අඩු කරලා සැහැල්ලු වෙන්න පුළුවන්. ඒ වගේ මේක ප්‍රායෝගිකව භාවිතා කිරීම තුළින් පමණයි ඔයාලට මේකේ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ආරම්භයක්. ඒ නිසා මුලින්ම ඔයගොල්ලෝ හොඳට S2 වහගෙන පිරිසුදු හුස්ම කිහිපයක් අරගෙන සංසුන් වෙලා මිනිත්තුවක් දෙකක් සංසුන් වෙලා මේක පටන් ගන්න. ඒ වගේම අර මං කිව්වා වගේ භාවනාවට සවන් දීලා ඒක සමග ඒක අනුකරණය කරමින් ඔයගොල්ලෝ මේ මන්ත්‍ර භාවනාව පටන් ගන්න. ආශ්වාස කරනකොට සෝ කියන වචනයත්, ප්‍රශ්වාස කරනකොට හම් කියන වචනයත් නිහඬවම ස්මරණය කරන්න. හිමින් හුස්ම ගැනීමට දිගටම කරගෙන යනකොට ඔයාලට මේ මන්ත්‍රයට ඔයගොල්ලෝ ඉබේම පෙළ ගැස්සෙනවා. නිකන් හුස්ම වේගවත් වෙනවා වගේ දැනෙනවා නම් යලිත් තරක් අර හඬ අනුකරණය කරමින් දිගින් දිගටම මේක පුහුණු වෙන්න. එතකොට කෙටි කාලයක් ඇතුළත ඔයාලට මේ භාවනාවට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ වගේම විශ්වය සමග සම්බන්ධ වෙලා විශ්ව මාතාවගේ ආශිර්වාදය ලබා ගන්නත් පුළුවන්. ඉතින් මම දැනට මේ කෙටි වීඩියෝ අවසන් කරනවා. ඒ වගේම මේක බලපු ඔයාලට විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මෙතනින් පස්සේ ඔයගොල්ලොන්ට පුළුවන් මේ හඬට සවන් දීලා ඒ හඬ සමග ඔයාලගේ භාවනාවට පුහුණු වීමක් ලබා ගන්න. ස්තුතියි. Hum.